මහා වංශයේ දැක්වෙන අන්දමට ගජබාහු රජුගේ සේනාපති වූ නීලනම් තැනැත්තා තම ගදායුධය සැකසූ නිසා යම් ප්‍රදේශයක් ප්‍රසිද්ධියට පත් වීද මානාභරණ රජු විසින් දැදිගම නම් වූ අගනගරයක් පෙර කරන ලදී. එසේ ඔහුට දාව බිරිඳ වූ රත්නවාලී මෙහිසියට ධෛර්යවන්ත පින්වත් පුතෙකු ලැබීය. එලෙස පරාක්‍රමබාහු නම් වූ රජදෙවියද මේ යෝග්‍ය පෙදෙසෙහි උපදින. වර්තමානයේද බෙලිගල් කෝලනයේ කීරිවැව පත්තුවේ දැදිගම නමින් එම පෙදෙස ව්‍යවහාර වේ.